යාළුවනේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ යාළුවනේ කොහොමද ඔයාට සෝෂල් මීඩියා එකේ ඔයාට අවශ්‍ය කරන පෝස්ටර්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය කරන ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන්, thumbnails මෙන්න මේ වගේ ඔයාට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් කොහොමද එකම තැනකින් ලබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝෙන් ඔයාලත් එක්කම කතා කරන්න යන්නේ. ඉතින් ඒක නිසා යාළුවනේ මේ වීඩියෝ එක ස්කිප් කරන්න හිතන්නවත් එපා. මොකද ඉස්සරහට ඔයාට මේ සයිට් එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් අනිවාර්යෙන්ම යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා අපි දැන් යමු වීඩියෝ එක බලන්න. මේ තියෙන යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන සයිට් එක. ඉතින් මේකේ නම තමයි Gravity Right. ඉතින් යන්න යාළුවනේ දැන්ම Google එකට ගිහලා search කරන්න Gravity Right කියලා. ඔයාට මෙන්න මේ වගේ logo එකත් එක්ක ඔයාට සයිට් එක බලා ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ normally මේ සයිට් එකට ගිහිල්ලා ඔයා account එකක් create කරගන්න. ඉතින් සරලම step එකක් තමයි තියෙන්නේ. ඉතින් normally ඔයා වෙන Gmail account එකක් නැත්නම් ඔයාගේ Gmail account එකක් use කරලා මේක කරා log වෙන්න පුළුවන්. අනිත් site වලට log වෙනවා වගේම. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයා dashboard එකට direct යනවා. ගියාට පස්සේ ඔයාට ඒ හරහා තමයි ඔයාට අවශ්‍ය කරන දේවල් සියල්ලම ඔයාට ජෙනරේට් කරගන්න අවස්ථාවක් තියෙන්නේ. දැන් යාළුවනේ ඔයාගේ account එක ඔයා ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන tool එක select කරලා ඔයාට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඉතින් සාමාන්‍යයෙන් යාළුවනේ මේක හරහා ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට YouTube script එකක් ලියා ගන්න පුළුවන්. ඒ වගේම blog writings, ඒ වගේම rewriting, captions මෙන්න මේ වගේ ගොඩක් වැඩ මේක හරහා කරගන්න පුළුවන්. මම තව ටිකක් වීඩියෝ එක ඉස්සරහට යද්දි කියන්නම් මේක හරහා මොන වගේ දේවල් තව කරගන්න පුළුවන් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසානකම් බලන්න. ඒ වගේම තමයි යාළුවනේ දැන් ඔයා topic එකක් select කරා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා YouTube script එකක් ලියන topic එකක් select කරා කියලා. අන්න ඒක කරා ලබා දුන්නාට පස්සේ යාළුවනේ ඔයාට කරන්න තියෙන්නේ normally ඔයාට එන්න ඕන දේ ඔයා type කරලා එතනින් generate කරගෙන ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ ඔයාට result එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාළුවනේ ඔයාට script write කරන්න වෙනම site use කරන්න අවශ්‍ය නැහැ. blog writing වලට එහෙම නැත්නම් articles ලියන්න වෙන site අවශ්‍ය නැහැ. මෙන්න මේ site එක කරාම දිගටම ඔයාට කරගෙන යන්න හැකියාවක් තියෙනවා. දැන් බලමු යාළුවනේ එකින් එක මොනවාද මේ site එක කරා අපිට කරගන්න පුළුවන් කියලා. ඉතින් මුලින්ම කතා කරමු ඔයාට YouTube script එකක් ලියනවා නම් කොහොමද script එක ලියාගන්නේ කියලා. සාමාන්‍යයෙන් යාළුවනේ ඔයාට අවශ්‍ය කරන intro එක, ඒ වගේම body එක, outro එක මෙන්න මේ වගේ ගොඩක් වැඩ මේක හරහා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා YouTube වීඩියෝ එකක් හදද්දී අනිවාර්යෙන්ම ඔය මම කිව්ව කාරණා තුන අනිවාර්යෙන් බලපානවා. ඉතින් ඒක නිසා ඔයාට කරන්න තියෙනවා හිතන්නකෝ ඔයා කරන content එකේ name එක විතරයි දෙන්න තියෙන්නේ. එයා normally ඔයාට අවශ්‍ය කරන professional විදිහේ prompt එකක් create කරලා දෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒක එක්ක translate කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලබා දෙන විදිහටම ඔයාට ඔයාගේ YouTube එකේ script එක create කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ දෙවෙනිට කතා කරොත් සාමාන්‍යයෙන් ඔයාට video ideas generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ channel එකේ තියෙන අදහස සම්බන්ධයෙන් ඔයාට කිසිම idea එකක් නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ යන්න දැම්ම Gravity Right කියන site එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් video ideas generate කරගන්න. ඒ වගේම තමයි යාළුවනේ මේ site එක කරා පුළුවන් තවත් දේවල් ගොඩක් කරගන්න. ඉතින් තව එකක් යාළුවනේ මම ඔයාලට මතක් කරොත් මේක හරහා පුළුවන් අපිට Google rank වෙන විදියට blog articles ලියා ගන්න. ඉතින් යාළුවනේ මේකේ SEO optimizations කියන එකත් අදාළයි. ඉතින් ඒක හරහාත් ඔයාලට පුළුවන් blog post එකක් ඔයාලට create කරගන්න. ඉතින් තවත් කාරණාවක් ගැන කතා කරොත් යාළුවනේ ඔයාලට පුළුවන් කැමති නම් content rewrite කරගන්න. ඔයාලා කියන්නේ සාමාන්‍යයෙන් අර human like rewriting කියලා කතා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යාළුවනේ අර AI කියලා හොයාගන්න බැරි විදියට මේක හරහා පුළුවන් human like rewrite කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට AI detect avoid කරන්න පුළුවන් useful site එකක් තමයි මෙන්න මේ site එක. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට පුළුවන් මේක හරහා social media captions create කරගන්න. සාමාන්‍යයෙන් ඔයා Facebook එකේ වෙන්න පුළුවන් නැත්නම් TikTok, Instagram මෙන්න මේ වගේ වලට contents create කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන caption එකක් create කරගන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ viral යන විදිහේ ඔයාලට hook එකක්. ඒ කියන්නේ ඔයා short video කරනවා නම් මුල් තප්පර 3 කොහොමද එන්න ඕන නැත්නම් ඔයා long video කරනවා නම් මුල් තප්පර කීපය කොහොමද එන්න ඕන. අන්න ඒ වගේ කාරණා සම්බන්ධනුත් මේක හරහා ඔයාලට prompt එකක් නැත්නම් ඔයාලට create කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට පුළුවන් මේක හරහා ඔයාගේ content එකට ලේසියෙන්ම hashtag generate කරගන්න. ඉතින් ඔයාලට මතක ඇති යාළුවනේ මම ඊට කලින් මගේ TikTok page එක අරගෙන ආවා කොහොමද හරියටම අපේ content එකට hashtag generate කරගන්න කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඒකදී යාළුවනේ මම කතා කරා SEO studio සම්බන්ධයෙන්. ඉතින් අන්න ඒ site එකත් ඔයාලට use කරන්න පුළුවන්. හැබැයි ඔයාලට දැන් site කීපයක් use කරන්න අවශ්‍ය නැහැ. මේ site එක throughම ඒ වැඩේ කරගන්න නැහැ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට මේ site එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා තවත් මම කෙටියෙන් කිව්වොත් ඔයාලට පුළුවන් ඔයාලගේ social media platform එකට ad එකකට අවශ්‍ය කරන script එකක් ලියා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් professional විදිහේ emails එහෙම නැත්නම් marketing emails මෙන්න මේවා create කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ online store එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය කරන high quality description ලියා ගන්න හැකියාවකුත් තියෙනවා.
ඒ වගේම තමයි යාළුවනේ දැන් මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන කාරණාවක්. ඉතින් ඒ තමයි ඔයා දැනටමත් YouTube එක හරහා පැය ගාණක් නාස්ති කර ඔයාලගේ ලෙක්චර් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි ක්ලාස් එකක වැඩක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රෝග්‍රෑමින් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මේ ඕනම වීඩියෝ එකක් ඔයා තාමත් පැය ගාණක් නාස්ති කර බලනවාද? ඉතින් එහෙනම් යාළුවනේ ඔයාලට පුළුවන් මෙන්න මේ site එක use කරලා ඔයාලා බලන content එක summarize කරගන්න. ඔව් ඉතින් වෙන site use කරන්න අවශ්‍ය නැහැ. මේ site එක through මේ වැඩේ කරගන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් long text එකක් ඔයාලට පුළුවන් short text එකක් බවට summarize කරගන්න. ඒ වගේම පුළුවන් යාළුවනේ තවත් කාරණාවක් තමයි මේක හරහා ඔයාලා ලේසියෙන්ම translate කරගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් තවත් කාරණාවක් තමයි යාළුවනේ ඔයා හිතන්නකෝ දැන් A levels result ආවට පස්සේ ඔයා job එකට apply කරනවා කියලා මොකක් හරි. ඉතින් එහෙම නැත්නම් දැනටමත් ඔයාගේ මොකක් හරි qualification එකකට ඔයා job එකට apply කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට CV එකක් පෙන්වන්න අවශ්‍යයි. අමන්නෙන් යාළුවනේ ඔයාලා CV එකක් ජෙනරේට් කරද්දී එක එක site use කරනවා, සමහර ඒවාගේ watermark තියෙනවා. අන්න ඒ වගේ කාරණා නිසා ඔයාලගේ CV එකත් reject වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. හැබැයි යාළුවනේ ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේ site එක හරහා professional විදිහේ CV එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ලේසියෙන්ම ඔයාලට job එකකට apply කරද්දී මේ site එක useful වෙයි. කෙටියෙන්ම කිව්වොත් යාළුවනේ මේ site එක සම්බන්ධයෙන් මගේ අදහස නම් අපිට සාමාන්‍යයෙන් පැය ගාණක් යන වැඩ තප්පර ගාණකින් නැත්නම් මිනිත්තු ගාණකින් කරගැනීමේ හැකියාවක් මේ site එක හරහා තියෙනවා. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙච්චරයි. අද මම ඔයාලට ගොඩක් නොදන්න කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා කරා මේ site එක සම්බන්ධයෙන්. ඉතින් ඔයත් මේ වගේ වැඩ කරගන්න use කරන site එකත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මම මතක් කරා වගේම ඔයාලට මේ සම්බන්ධයෙන් ටියුටෝරියල්ස් අරන් එන්නම්. කොහොමද හරියටම වීඩියෝ එකක් සමරයිස් කරගන්නේ? ඒ වගේම කොහොමද මේක thumbnails, posters ඒ වගේ ඒවා ඩිසයින් කරන්නේ? අන්න ඒ වගේ කාරණා කිහිපයක් සම්බන්ධෙනුත් මම ඔයාලට මේ site එක ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මේ වගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ පල්ලෙන් පේන subscribe button එක click කරලා එහා පැත්තේ ඉන්න bell notification එකත් all දාලා වීඩියෝ එක හොඳ නම් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් තියෙන අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ මේ වගේ වැදගත් වීඩියෝස් වලින් අපි දිගටම හමු වෙමු. එහෙනම් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.